ආයිබෝවන් මගේ මිත්‍රවරුනි. අද ඔයාලට සෙන් ගුරුවරයෙකුගේ උපදෙස් ටිකක් අරගෙන ආවා. මේක ඔබේ ජීවිතයට බොහොම වැදගත් වේවි කියලා හිතනවා. සොයන් සාකු කියන්නේ ඇමරිකාවට ආපු පළවෙනි සෙන් ගුරුවරයා. ඇමරිකාවට ආපු වෙලාවේ ඔහු මෙහෙම කියලා තියෙනවා. මගේ හදවත ගින්දර වගේ දැනෙනවා. ඒත් මගේ ඇස් නිවුණු අලුමෙන් සිසිල්. ඊට පස්සේ ඔහු තමන් දිනපතා පවත්වාගෙන ආපු ප්‍රතිපත්ති මාලාවක් මේ විදිහට කියලා දීලා තියෙනවා. පළවෙනි එක උදෙන්ම නැගිට ඇඳුම් අඳින්නට පෙර හඳුන් කූරු දැල්වා භාවනාවේ යෙදෙන්න. දෙවෙනි එක හැමදාම එකම වේලාවකට නිින්දට යන්න. නිශ්චිත වේලාවකට ආහාර ටිකක් ගන්න. හිත පිරෙන්න හෝ කුස පිරෙන්න හෝ ආහාර නොගන්න. තුන්වෙනි එක උදකලාව සිටින විට තමන්ගේ ආකල්පවලට සරිලන අමුත්තකු පිළිගන්න. හුදකලාව සිටින විට අමුත්තන් පිළිගැනීමේදී එකම ආකල්පය පවත්වාගෙන යන්න. හතරවෙනි එක ඔබ කියන දේ ගැන විමසිලිමත් වන්න. ඔබ මොනවා කීවත් ඒවා පිළිපදින්න. පස්වෙනි එක අවස්ථාවක් ලැබුණු විට ඊට මගහැර යන්නට ඉඩ නොදෙන්න. එසේම හැම විටම ක්‍රියාකාරී වීමට පෙර දෙවරක් සිතන්න. හයවෙනි එක අතීතය ගැන නොතැවෙන්න. අනාගතය දෙස බලන්න. හත්වෙනි එක වීරයෙකු මෙන් නිර්භීත ආකල්පයක් දරන්න. දරුවෙකුගේ මෙන් ආදරයෙන් පිරි හදවතක් ඇති කරගන්න. අටවෙනි එක නින්දට යන විට එය ඔබේ අවසන් නින්දසේ නිදන්න. අවදිවන විට පරණ පාවහන් යුගලක් ඉවත විසි කරන්නක් මෙන් ඉක්මනින් ඇදෙන් ඈත් වෙන්න. ඉතින් මගේ මිත්‍රවරුනි, මම හිතනවා මේ සෙන් උපදේශ ටික ඔබට ඔබේ ජීවිතයට වැදගත් වේවි කියලා. මේ සොයන් සාකු කියන ගුරුවරයා අපිට කියලා දෙන මේ උපදෙස් ටික පිළිපැදලා ඔබේ ජීවිතයත් සුභවාදී සාර්ථක භාවයට පත් කරගන්න කියලා ඔබෙන් ඉල්ලනවා. අපේ වීඩියෝ හොඳ නම් මතක ඇතුව සබස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, ෂෙයා කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඔබට ජය.